සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL සුමිත් අස්වැසුම අපේ YouTube channel එකට. මේ වීඩියෝ එකකින් මම ඔයාලට ගෙනලා තියෙන 2026 අප්‍රේල් මාසයේ අස්වැසුම් මුදල් වැඩිවීමක් වෙනවා කියලා රජයෙන් කියලා තියෙනවා. මොකද අලුත් අවුරුද්දත් එක්ක එන්නේ මුදල් කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද? ඒ වැඩි වෙන මුදල් කාටද ලැබෙන්නේ? ඒ ලැබෙන මුදල් කවද්ද අපේ අතට ගන්න පුළුවන්? ඒ වගේම මේ වැඩි වෙලා තියෙන මුදල් ප්‍රමාණය මින් ඉදිරියට කොච්චර මාස ප්‍රමාණයක් ගෙවනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන නිසා කවුරුත් මේ වීඩියෝ මිස් කරගන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. එහෙමනම් වැඩි කතා නැතුව අදගෙන අපි වීඩියෝ එකට යමු අපි. වීඩියෝට යන කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා ඔය අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සුදු පාට subscribe button එකක් තියෙනවා මෙන්න මේ subscribe කියන තැන touch කරන්න එහෙම touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් මෙන්න මේ විදිහට bell icon එකක් තියෙනවා මෙන්න මේක උඩ නැවතත් touch කරන්න එහෙම touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට all කියලා තැනක් තියෙනවා all කියන තැන නැවතත් touch කරන්න එහෙම touch කරාට පස්සේ ඔයාලට පුළුවන් දවස් ගානේ අපි දාන වීඩියෝ notification එකක් මාර්ගයෙන් ඔයාගේ phone එකට ගෙන්වා ගන්න ඒ නිසා අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න එහෙමනම් වැඩි කතා නැතුව අදගෙන ආපු වීඩියෝ එකට යමු අපි හරි දැන් අපි මුලින් බලමු අස්වැසුම් මුදල් කොච්චර ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවද කියලා. රජෙන් කියලා තියෙන විදිහට ඔයා රුපියල් 5000ක් අස්වැසුම ලබා ගන්න කෙනෙක් නම් ඔයාලට රුපියල් 2500කින් අස්වැසුම මුදල් වැඩි කිරීමක් කරලා තියෙනවා. එතකොට ඔයාලට රුපියල් 7500ක වගේ මුදල් ප්‍රමාණයක් අස්වැසුම හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රුපියල් 10000ක් අස්වැසුමෙන් ලබාගත්තු කෙනෙක් නම් ඔයාලට රුපියල් 5000කින් අස්වැසුම වැඩි කිරීමක් කරලා තියෙනවා. එතකොට ඔයාලට රුපියල් 15000ක් අස්වැසුමෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයා රුපියල් 17500ක් අස්වැසුම මුදල් ලබාගත්තු කෙනෙක් නම් ඔයාලට රුපියල් 7500න් අස්වැසුම් මුදල් වැඩි කිරීමක් කරලා තියෙනවා. එතකොට ඔයාලට රුපියල් 25000ක වගේ මුදල් ප්‍රමාණයක් අස්වැසුමෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේක පළමු අදියරේ දෙවෙනි අදියරේ හැමෝගෙම තමයි මේ වැඩි කිරීම සිද්ධ කරලා තියෙන්නේ. අස්වැසුම ලැබෙන හැමෝටම මේ මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ මුදල් ප්‍රමාණය කොච්චර කාලයකට අපිට ලබා දෙනවද කියලාත් මම වීඩියෝ එකේදී කතා කරනවා කියලා කිව්වා. මේක අපිට අප්‍රේල් මාසෙට විතරයි ලබා දීලා තියෙන්නේ. මේක අවුරුද්දට තමයි මේ වැඩි කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මින් ඉදිරියට අපිට සාමාන්‍ය විදිහට අස්වැසුම් මුදල් ලැබිච්ච මුදල් ප්‍රමාණය අපේ ගිණුම් වලට එකතු වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙවි. ඒ වගේම මේ මුදල් අපිට කවද්ද අපේ අතට ගන්න පුළුවන් කියලා කියනවා කියලා මම මේ වීඩියෝ එකේදී කිව්වා. අපිට මේ මුදල් ප්‍රමාණය ගන්න පුළුවන් අපේ අස්වැසුම් මුදල් ලැබෙන්නේ අප්‍රේල් 10 වෙනිදා. කියන්නේ මේ 10 වෙනිදා තමයි අපිට මුදල් ටික ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ වැඩි වෙච්ච මුදල් ප්‍රමාණයත් අපිට එදා දවසේදී අපේ අස්වැසුම හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලගේ සිස්ටම් එකට ගිහිලා චෙක් කරලා බැලුවට මෙන්න මේ වැඩි වෙච්ච මුදල් ප්‍රමාණය ඉක්ුත් වෙලා නැහැ කාගේවත්ම. මොකද සිස්ටම් එකට ඉක්ුත් වෙලා තිබුණේ අපේ සාමාන්‍ය මුදල් ප්‍රමාණය. කියන්නේ 5000 ලැබෙන අයගේ 5000 10000 නම් 10000 17500 නම් 17500 තමයි සිස්ටම් එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් මෙන්න මේ වැඩි වෙච්ච මුදල් ප්‍රමාණයත් අපිට අපි 10 වෙනිදා තමයි ඒ account වලට සල්ලි වැටෙන්නේ. එදාට අපේ මෙන්න මේ වැඩි වෙච්ච මුදල් ප්‍රමාණයත් එකතු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්කම තියෙවි. එතකොට ඔයාලට ගැටලුවක් නැතුව අප්‍රේල් 10 වෙනිදා ගිහිල්ලා මේ මුදල් ප්‍රමාණයත් එක්කම අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මෙච්චර තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එක මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp number එක මම පහලා දාලා තියෙනවා. ඒ හරහා මාව contact කරන්. ඔයාලට මොකක් හරි අස්වැසුම් ගැන දෙයක් දැනගන්න තියෙනවා නම් ඒ හරහා මාව contact කරන් අහන්න පුළුවන්. එහෙමනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලාත් එකතු වෙලා ඉන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙද්දී හැමෝටම සුබ දවසක්.